අදත් ඔන්න ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපිට මේකට එක බිත්තරයක් තිබ්බහම ඇති. එක බිත්තරයකින් හදන රෙසිපි එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔය මුලින්ම බෝල් එකකට ඔයාගේ බිත්තරයක් කඩලා දාගන්න. ඒකටම මම ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක්, මම ඇස්ට්‍රා ටිකක් එකතු කරගන්නවා. බටර් හරි ඕන දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මං ගාව මයොනයිස් තිබ්බ නිසා මම මයොනයිස් ටිකක් එකතු කරා. නැති වුණත් මේකේ ප්‍රශ්නයක් නැහැ. මේ ටික හොඳට එකතු කරලා පාන් පිටි ටිකක් තමයි මම මේ එකතු කරගන්නේ. ඔයාට කෝන් පිටි හරි කඩල පිටි හරි එකතු කරගන්න පුළුවන්. මේ ටික හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. මම වතුර චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මිශ්‍රණය හොඳට කැට හිටින්න නැති වෙන්න ගසා ගන්න හිමීට. ඉතින් මේක මේ විදිහට පෑන් එක රත් කරලා පෑන් එකේ ඔයිල් ටිකක් ගාලා මේ විදිහට මම බ්‍රෂ් එකකින් තනි තීරු වලට මේ බිත්තර ටික දා ගන්නවා පෑන් එකට. ඔයාලට පුළුවන් කලරින් මිශ්‍ර කරලා පාට පාට වලට මේක හදා ගන්න. පොඩි ළමයින්ගේ ලන්ච් බොක්ස් එකකට උනත් හරි අපූර්වට ගැලපෙන කෑමක්. ඒ වගේම තමයි මේක හරිම රසවත්. ඊට පස්සේ මේ විදිහට ඔයාලට අනිත් පැත්ත ඕනනම් හරව ගන්න පුළුවන්. හදිසි වෙලාවකට ගෙදර මුකුත් නැති වෙච්ච වෙලාවකට බිත්තරයක් තියෙනවා නම් ඔයාට ඔන්න පොඩ්ඩක් ලන්ච් බොක්ස් එකට මේක හදලා දෙන්න පුළුවන්. හරි අපූර්ව රෙසිපි එකක්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ, වැඩි වියදමක් යන්නෙත් නැහැ. හරි ඉක්මනට මේ තියෙන්නේ මම එක බිත්තරකින් හදාගත්ත ටික. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.